ටවුන් එකේම තියෙන ලස්සන හොටෙල් එකකට. ඉතින් මේ යන ගමන් තියෙන පාරේ ලස්සන නිසාම මේ වීඩියෝස් ටිකත් ඔයාලට අරන් ආවා. ඉතින් මේ යන්නේ නුවරඑළියේ තියෙන අරලිය ග්‍රීන් හිල්ස් කියන හොටෙල් එකට. ඇත්තටම ඉතින් අපි මේ ට්‍රිප් එකක් ආව ගමනක් නෙවෙයි. අපි මරණ ගෙදරට ආපු ගමන් ඔයාලට වීඩියෝ එකක් ගේන්න ඕන නිසාම මම මේක ට්‍රිප් එකකුත් කරගත්තා. හදිස්සියෙන් මාව ගමනක් නිසා පුංචි වීඩියෝස් ටිකක් තමයි ගත්තේ ඇත්තටම. මේ අරලිය හොටෙල් එකේ හයිටි වීඩියෝ එකත් මම අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයාලා බලලා නැත්නම් ඒ වීඩියෝ එකත් බලන්න. රූම් එක පෙන්වන්න ස්ටාෆ් එකේ කෙනෙක් මාපු එක්කන් ගියා. රූම් එක දැක්ක ගමන් ඉතින් රූම් එක ගොඩක් ලස්සනයි කියලා අපිට හිතුණා. එකක් අරගෙන තිබුණ නිසා ඩිනර් එක එපා කිව්වා. බ්‍රෙක්ෆාස්ට් එක විතරයි එතකොට මෙයාලගෙන් අපි ඉල්ලුවේ. ඉතින් මේ හොටෙල් එකේම ටිකක් ඉස්සරහට වෙන්න තියෙනවා shopping arcade එකක්. අපි ගියා ටිකක් රෑ වෙලා ඒකේ ඇවිදින්න. මොකද කිව්වොත් ස්විමින් කිට් ගෙනල්වේ නැහැ. ස්විමින් කිට් ගන්න තමයි ඕනේ උනේ. ඉතින් මෙතන ඇඳුම් වගේම ගොඩක් දේවල් තිබුණා. අනිත් හොටෙල් වලට වඩා ඇත්තටම මේ හොටෙල් එක විශේෂයි. ස්ටාෆ් එකත් ගොඩක් හොඳයි. දැන් මේ ඔයාලට පෙන්නන්න යන්නේ බ්‍රෙක්ෆාස්ට් එක. එහෙනම් ඉතින් බලමු මොනවද තියෙන්නේ කියලා උදේට.
ඉන්නේ හීට් පූල් එක. ඉතින් අපි කෑම කාලා එහෙම පොඩි වෙලාවක් මෙතන හිටියා. අපි හදිස්සියෙන් ආපු ගමනක් නිසා අපිට ගොඩාක් වෙලා මෙතන ඉන්න බෑ. ඒ නිසා අපි දැන් යන්න තමයි හදන්නේ ඔක්කොම වැඩ ඉවර කරලා. ඉතින් මේ හොටෙල් එකේ තියෙන ජිම් එක තමයි මේ. මෙයාලගේ ස්පා එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ගැන හිතන දේ පහලින් කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා ෂෙයා කරන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. උල් සරණයි ඔයාලා හැමෝටම.